මෙවර පැවිදි මිනිපහන් දිගහැරෙන්නේ දශක ගණනාවක් පුරා මෙරට ශාසන වංශකතාවේ නොමැකෙන නාමයක් සැනටුහන් කරමින් බුද්ධ ශාසනයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉතා දක්ෂ ශික්ෂණකාමී ශිෂ්‍ය පරම්පරාවක් සමාජයට දායාද කළ නිර්මල බුදුදහම වෙනුවෙන් මිල කළ නොහැකි ග්‍රන්ථ රාශියක් රචනා කළ ලංකාව පුරා වෙහෙර විහාර 4000කට අධික සංඛ්‍යාවක් ගොඩනැගීමට අවශ්‍ය පහසුකම් සලසා දී ජාත්‍යන්තර සමඳතා පවත්වා ගනිමින් තේරවාදී මෙන්ම මහායාන දර්ශනය පිළිබඳ අප්‍රමාණ දැනුම් සමුදායක් තමා සතු කරගත් අප උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී අමරපුර සිරි සද්ධම්ම වංශ පාර්ශවයේ මහා ලේකකාධිකාරී බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී ස්වාමින් වහන්සේගේ දෙවිසැරිය වෙනුවෙන් පිදෙන රූපමය අනුමෝදනාවක් ලෙසිනි. පැවිදි මිනිපහන් මම උපත ලබන්නේ දකුණු සිරිලක ගාලු මහදිසාවේ ඓතිහාසික බලපිටිය පුරවරයේ මාදු ගංගාව ආශ්‍රිතව වඳදුව කියන සුන්දර ගම්මානයේ. ඒ ගම්මානයේ වාසය කළ හොඳමුණි සැක්සන්ද සොයිසා සිරිවර්ධන මගේ පියාණන් වහන්සේ, මගේ මෑණියන් වහන්සේ වැලිගොඩගේ පුණ්‍යාද සිල්වා මෑණියන්. ගිහි කාලේ පවුලේ සහෝදරියක් හා සහෝදරයෙක් ඉන්නවා. සහෝදරිය සිරෝමිද සොයිසා සිරිවර්ධන, සහෝදරයා කෝකිලද සොයිසා සිරිවර්ධන. ඒ පවුලේ අය හා ගමේ ඥාති මිත්‍රාදීන් සමග අවුරුදු 13ක පමණ කාලයක් මා ජීවත් වුණා. පාසල් අධ්‍යාපනය ලැබුවේ බලපිටිය රේවත ජාතික පාසලෙන්. දක්ෂිණ ගාලු මහදිසාවේ ඓතිහාසික බලපිටිය පුරවරේ මාදු ගංගාව ආශ්‍රිතව පිහිටි සුන්දර ගම්මානයක වර්ෂ 1977 ඔක්තෝබර් 29 වන දින උපත ලද්දේය. හොදමුණි සැක්සන්ද සොයිසා සිරිවර්ධන මහතාට සහ මව වැලිකොඩගේ පුණ්‍යාද සිල්වා මහත්මියට තාව උපත ලද අප මානාහිමියන් වහන්සේට සහෝදරියක් හා සහෝදරයෙකු විය. වසර 13ක් තම පවුල හා එක්ව කාලය ගත කළ උන්වහන්සේ කුඩා කළ අධ්‍යාපනය ලැබුවේ බලපිටිය රේවත ජාතික පාසලනේ. තම පියාණන්ගේ වැඩිමහල් සහෝදරයා තමන් වහන්සේ ජීවත් වූ ග්‍රාමයට අයත් සිරි පවරින්දාරාම මහාවිහාරයේ නායක ස්වාමින් වහන්සේ වූ අතර එම නෑකම නිසාවෙන් කුඩා කල සිට උන්වහන්සේ නිරන්තරයෙන් පන්සල ඇසුරේ කාලය ගත කරන්නට විය. විශේෂයෙන්ම අප ගමේ විහාරස්ථානය වඳදුව සිරි පවරින්දාරාම මහා විහාරස්ථානය. විහාරස්ථානයේ වැඩ සිටි නායක හාමුදුරුවෝ මගේ පියාණන්ගේ වැඩිමාල් සහෝදරයා. ඒ ඥාතිත්වය මත කුඩා කල සිටම පන්සල ඇසුරෙහි ආශ්‍රය ලැබුණු නිසා මටත් පැවිදි වෙන්න කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. ඒ අනුව දෙමව්පියන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ අවසරයක් ලබාගෙන 1990 සැප්තැම්බර් මාසේ 20 වෙනිදා තමයි මා ගෞතම සාසනයේ උතුම් ප්‍රවෘජාවට පත් වෙන්නේ. වාදීප සිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමේ සත සංවත්සරයේ යෙදිලා තිබුණේ 1990 වර්ෂයේදී.
එම සතසංවත්සර මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතුව රාජකීය මහෝත්සවයක් හැටියට පවත්වනකොට කුලදරුවන් 100 දෙනෙක් පැවිදි කරනු ලැබුවා. ඒ පැවිදි පින්කමේදී තමයි මම බලපිටිය ශ්‍රී සුභද්‍රාරාම පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවිදි වුණේ. ඒ අනුව වර්ෂ 1990 සැප්තැම්බර් 20 වන දින උතුම් පැවිදි දිවියට පත් වූ උන්වහන්සේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය වැලිතර සුදම්මනා හිමියන්ගේ ශිෂ්‍යයෙකු විය. අම්බලන්ගොඩ රන්තුඹේ ශික්ෂාලංකාර මහපිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ගනිමින් වසර 7ක් එම පිරිවෙනෙහි මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පිරිවෙන් අවසන් විභාගය විශිෂ්ට ලෙස සමත් වී පිරිවෙන් ඉතිහාසයේ දැනටත් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරන්නට සමත් විය. මගේ ගුරු දේවයන් වහන්සේ වුණේ බලපිටිය වඳදුව සිරි පවරින්දාරාම මහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහනිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවපු විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය වැලිතර සුදම්ම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ ඇසුරෙන් මූලික උගත යුතු පිරිය යුතු වත්පිළිවෙත් සම්පූර්ණ කරලා සාමණේරයන් වහන්සේ නමක් හැටියට අවශ්‍යම මූලික හික්මීම ලබලා අප විහාර පරම්පරාවේ මූලස්ථානය වන රන්දුබේ සංඝරාජ මහා විහාරස්ථ ශික්ෂාලංකාර මහා පිරිවනට මාව ගුරු දේවයන් වහන්සේ විසින් බාර දෙනවා. අතිපූජ්‍ය කොස්ගොඩ පඤ්ඤාසීහ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කොස්ගොඩ ජිනාලංකාර නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් තමයි බාර දෙන්නේ. උන්වහන්සේලා දෙනමගේ මඟ පෙන්වීම යටතේ මූලික ශ්‍රේණිය ඉඳලා පිරිවෙන් අවසාන විභාගය උසස් ලෙස සමත් වුණා. පිරිවෙන් ඉතිහාසයේ පිරිවෙන් අවසාන විභාගයේ විශිෂ්ටතම ප්‍රතිඵල දැනටත් වාර්තා වෙන්නේ මම සමත් වුණු ප්‍රතිඵල වාර්තාව. වසර 1997 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝතී පිරිවෙනට ඇතුළත්ව එවකට පරිවේනාධිපති ධූරේ හෙබ වූ රාජකීය පණ්ඩිත අකුරටියේ අමරවංශ නායක හිමි ඇතුළු බහුශ්‍රුත ධර්මදර මහා යතිවරයණන් වහන්සේලාගේ මඟ පෙන්වීමෙන් ප්‍රාචීන අධ්‍යාපනය ලබා ප්‍රාචීන පණ්ඩිත උපාධිය සමත්වන්නට විය. එම කාලයේ කොළඹ ආනන්ත නාලන්ත ගෝතමී ආදී ප්‍රධාන පාසල් මෙන්ම රජයේ ආයතන කොළඹ තරුණ බෞද්ධ සංගමය මහබෝධි විහාරය ආදී සෑම ස්ථානයකටම ධර්මදේශකයන්න් වහන්සේ නම ලෙස නිතර ආරාධනා ලැබීමට වාසනාවන්ත විය. මාගේ ගුරු දේවයන් වහන්සේට අවශ්‍ය වුණා ප්‍රාචීන අධ්‍යාපනයක් මට ලබා දෙන්න. ඒ අනුව ලංකාවේ ප්‍රාචීන අධ්‍යාපනයේ අග්‍රගණ්‍යම කේන්ද්‍රස්ථානය කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන. මා 1997 වර්ෂයේදී කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව එවකට පරිවේනාධිපති ධූරය ඔබවපු ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත අකුරටියේ අමරවංශ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු බහුශ්‍රුත ධර්මදර මහා යතිවරයන් වහන්සේලාගේ මඟ පෙන්වීමෙන් ඇසුරෙන් මා ප්‍රාචීන අධ්‍යාපනය ලබලා ප්‍රාචීන පණ්ඩිත උපාධිය
සමත් වුණා. ඒ කාලේ මගේ ජීවිතයේ විශේෂම සිද්ධි තමයි කොළඹ ආනන්ද නාලන්ද ගෝතමී ආදී ප්‍රධාන පාසල් වගේම රජයේ ආයතන කොළඹ තරුණ බෞද්ධ සංගමය මහා බෝධි විහාරය ආදී හැම ස්ථානයකම ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට මා ඒ කාලේ ආරාධනා නිතර ලැබුණා. ඉන් අනතුරුව 1999 වර්ෂයේදී උසස් පෙළ ප්‍රතිඵල අනුව මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න මාතර රුහුණ විශ්වවිද්‍යාලයට තේරීපත් වෙනවා. 1999 උසස් පෙළ ප්‍රතිඵල අනුව රුහුණු විශ්වවිද්‍යාලයට තේරීපත් වී පාලි විශේෂවේදී උපාධිය හදාරා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාලි විෂය සඳහා ගෞරව පන්තියේ ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ආචාර්ය හනී කින් ස්වර්ණ මුද්‍රිකාවත් රන් පදක්කමත් සහිතව ත්‍යාග ගණනාවක් සමගින් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නට විය. එවකට එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය මිතිකම සෝරත හිමි විසින් අප නාහිමියණන් වහන්සේව අවසන් වසර ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර සහකාර කතිකාචාර්ය තනතුරට බඳවාගත් අතර 2005 සිට රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සහකාර කතිකාචාර්ය තනතුරත් කතිකාචාර්ය පදවියත් ලබා වසර 2013 වනතුරු සේවය කරනු ලැබිය. පැවිදීමේ නිපහන් මාතර රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාලි විශේෂවේදී උපාධිය සඳහා මා අවුරුදු 4ක කාලයක් අධ්‍යාපනය ලැබුවා. ඒ උපාධිය සමත් වීමෙත් විශේෂයක් මට හිමි වුණා. රුහුණ විශ්වවිද්‍යාලයේ ආරම්භයේ ඉඳලා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාලි විෂය සඳහා ගෞරව පන්තියේ ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ගත්තේ මම. ඒ අනුව ආචාර්ය හනී කිම් ස්වර්ණ මුද්‍රිකාව රම් පදක්කමත් මට හිමි වුණා. ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා 2004 වර්ෂයේදී. එවකට පාලි හා බෞද්ධ අධ්‍යයන අංශ ප්‍රධානව වැඩ සිටි මහාචාර්ය මිදිගම සෝරත නායක හාමුදුරුව ප්‍රධාන ආචාර්ය මණ්ඩලය අවසාන අවුරුද්දේ ප්‍රතිඵල නිකුත් කරන්නත් ප්‍රථමයෙන් මාව පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සහකාර කතිකාචාර්ය පදවියකට බඳවගත්තා. ඉන් අනතුරුව කතිකාචාර්ය පදවියෙත් 2013 වර්ෂයේ වෙනකන් මා සේවය කළා. පසුව උන්වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේම අවුරුදු 3ක දර්ශනපති උපාධි පාඨමාලාවට ලියාපදිංචි වී බුද්ධ කාලීන භික්ෂු අර්බුදය නම් මාතෘකාව යටතේ ප්‍රාමාණික පරිශ්‍රණ නිබන්ධනයක් ඉදිරිපත් කර 2012 දී දර්ශනපති උපාධිය හිමි කරගත්තා සේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමාව ලබා ගන්නට විය. පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා යොමු වෙලා රුහුණ විශ්වවිද්‍යාලයෙන්ම අවුරුදු 3ක දර්ශනපති උපාධි පාඨමාලාව ලියාපදිංචි වෙලා බුද්ධ කාලීන භික්ෂු අර්බුද කියන මාතෘකාව යටතේ ප්‍රාමාණික පරිේශණයක් කරලා ඉදිරිපත් කරපු නිබන්ධය සඳහා මට 2012 වර්ෂයේදී දර්ශනපති උපාධිය හිමි කරගන්න පුළුවන් වුණා. මා හිතන්නේ පරිේශණයත් විශේෂ පරිේශණයක්.
මොකද හැමෝම කතා කරන්නේ ගෞතම සාසනයේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ආදී ධර්ම විනයදර මහරහත් චරිත. හැබැයි අපි කවුරුවත් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් විවිධ අරුබුද කරපු විවිධ ගැටලු ඇති කරපු මහා කලබලකාරී චරිත තිබුණා කියලා හඳුනලා දෙන්න, ඉදිරිපත් කරන්න, පරිේෂණය කරන්න සමාජමය වශයෙන් මැලිකමක් තිබුණා. නමුත් මා ඒ පරිේෂණය සිද්ධ කළා. ඒ පරිේෂණයෙන් අද විශේෂයෙන්ම සංඝ සංස්ථාව සංඝ සමාජය තුළ විවිධ අරුබුද හටගෙන විවිධ ගැටලුකාරී චරිත හාමුදුරුවරුම විවිධ දේවල් වලට යොමු වෙලා සිදු කරන මේ කලබලකාරී තත්ත්වයක් එක්ක බලනකොට බුද්ධ කාලෙත් මීටත් වඩා අරුබුද ගැටලු මතු කරපු භික්ෂු චරිත අපට හමු වෙනවා. මට පුළුවන්කම ලැබුණයි පරිේෂණය කරලා දර්ශන ප්‍රතිඋපාදී හිමි කරගන්න. විද්‍යෝතී පිරිවෙනෙහි ශ්‍රී සුමංගල සභාවමකින් පවත්වන්නට ලැබුණ විනයාචාර්ය සද්ධර්මාචාර්ය අභිධර්මාචාර්ය විභාග සමත් වී ත්‍රිපිටක ධර්මාධ්‍යයනය ලබාගත්හ. නිසි වයස් ඉක්මවා තිබූ බැවින් වර්ෂ 2000 ජූනි මස 17 වනදා බලපිටිය මහා කප්පින්න වලව්ව යාපතව මාතු නදී සේචිත් සීමාමාලකයේදී ගෞතම බුද්ධ ශාසනයේ උත්තරීතර උපසම්පදාව ලැබූ අප මානාහිමියන් 2005 වසරේ සිට 2015 දක්වා නිබන්ධන උපදේශන සහකාර කතිකාචාර්ය, බාහිර ආරාධිත කතිකාචාර්ය, කතිකාචාර්ය යන පදවිවල වසර 10ක් සේවය කරන්නට විය. 1999 වර්ෂයේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමාව ලබා ගත්තා. ඒ වගේම විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රී සුමංගල සභාව මගින් පවත්වනු ලබන විනයාචාර්ය, සද්ධර්මාචාර්ය, අභිධර්මාචාර්ය ආදී විභාග සමත් වුණා. ඒ තුලින් ත්‍රිපිටක ධර්මඥානය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරස්ථානයේ වැඩ ඉන්න කාලේ අතිපූජ්‍ය රාජකීය පඬිත තලල්ලේ ධම්මානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරිහරණය කරපු පුස්තකාලේ ආభాෂය ලබන්න, පුස්තකාලය භාවිත කරන්න මට අවස්ථාව ලැබුණා. මම 2000 වර්ෂයේ ජුනි මාසේ 17 වෙනිදා ගෞතම සාසනයේ සුපරිසුද්ධ උපසම්පත්තියට පත් වෙනවා. අතිපූජ්‍ය ශාස්ත්‍රපති රාජකීය පඬිත වැලිතර සුදම්ම ගුරුදේවයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහනිකායේ මහානායක පදවිය හදු වූ අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොස්ගොඩ ජිනාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව යාබද මාදු නදියේ පිහිටි සේජින් සීමා මාලකයේදී අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහනිකායේ සුධර්මා කාරක සංඝ සභික නායක මහා ස්වාමින් වහන්සේලා ඇතුළු භික්ෂු මහා සංඝයා වෙතින් මගේ ජීවිතේ 2015 වර්ෂය දක්වාම 2005 වර්ෂයේ ඉඳලා නිබන්ධන උපදේශක සහකාර කතිකාචාර්ය ඒ වගේම බාහිර ආරාධිත කතිකාචාර්ය කියන පදවිවල රුහුණු විශ්වවිද්‍යාලයේ අවුරුදු 10ක සේවයක් සිදු කළා.
ඒ අනුව තරුණ භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබන්න ආයතනයක අවශ්‍යතාවය පිළිබඳ දීර්ඝ කාලයක් සිතා බලා අප නාහිමියන් 2015 මාර්තු 11 වන දින බලපිටිය මහා කප්පින වලව්ව සීමාමාලක විහාරයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය නමින් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන යන විභාග මෙන්ම රාජකීය පණ්ඩිත උපාධිධාරී භික්ෂූන් වහන්සේලාද නිර්මාණය කිරීමට උන්වහන්සේ ප්‍රධානත්වයෙන් ආයතනයක් ආරම්භ කිරීමට විය. පැවිදි මිනිපහන් මා දැක්ක දෙයක් තමයි තරුණ භික්ෂූන් වහන්සේලා සමග අධ්‍යාපන ක්‍රියාවලිය යෙදෙනකොට උන්වහන්සේලා පාලි සංස්කෘත සිංහල ප්‍රාකෘත ව්‍යාකරණ ඡන්දෝලංකාර ආදී අපට ආවේනික ප්‍රාචීන අධ්‍යාපනය කෙරෙහි තියෙන උනන්දුවේ ඌනතාවයේ උනන්දුවේ අඩුකම ඒ සඳහාම තරුණ භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබන්න ආයතනයක අවශ්‍යතාවය මා දීර්ඝ කාලයක් තිස්සේ හිතලා 2015 වර්ෂයේ මාර්තු 11 වෙනිදා බලපිටිය මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය කියන නමින් ප්‍රාචීන පාරම්භ මධ්‍යම අවසාන කියන විභාගත්‍රයටම උගන්වලා රාජකීය පණ්ඩිත උපාධිධාරී භික්ෂූන් වහන්සේලා නිර්මාණය කරන්න මාගේ ප්‍රධානත්වයෙන් මගේ අදහසක් අනුව ආයතනයක් අපි පටන් ගත්තා. 2015 මේ ආයතනය පටන් ගත්තේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 12 නමකකින්. අද වෙනකොට අවුරුදු 10ක් ඉක්මවනකොට අප ප්‍රාචීන භික්ෂු විද්‍යාලේ ස්වාමින් වහන්සේලා පාරම්භ මධ්‍ය අවසාන පන්ති 3 129කට ආසන්න විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබනවා. 2015 වසරේදී ස්වාමින් වහන්සේලා 12 නමකකින් ආරම්භී එම ආයතනය අද වන විට ස්වාමින් වහන්සේලා 129ක් දක්වා අධ්‍යයන කටයුතු වල නිරත වන අතර වර්තමානයේ වන විට බලපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මෙන්ම එහි ප්‍රාරම්භ මණ්ඩපයේ ලෙස කොළඹ පන්නිපිටියේ ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානයේද ශාඛාවක් ලෙස ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබයි. ඒ වගේම අපි සැලසුම් කළා උන්වහන්සේලාට ප්‍රාචීන පණ්ඩිත උපාධියට අමතරව ධර්මදේශනා 100ක ධර්මදේශනා පාඨමාලාවක් හඳුන්වා දෙන්න. මොකද අද සමාජයේ විශාල කතිකාවතක් තියෙනවා ධර්ම විකෘතියක් පිළිබඳව. ධර්ම විකෘතිය වෙන්නේ ධර්මයේ ප්‍රകൃතිය නොදන්න නිසා. අපි මේ 100ක් අභ්‍යාස ධර්මදේශනා පාඨමාලාවෙන් තරුණ හාමුදුරුවරුන්ට ධර්මයේ ප්‍රകൃතිය කියා දෙමින් නිවැරදි තේරවාදී අර්ථකථන සම්ප්‍රදාය ඉක්මවන්නේ නැතුව පෙළ අටුවා ටීකා සහිතව ධර්මය ශ්‍රාවකයාට විස්තර කරන ආකාරයේ පාඨමාලාවක් අපි ආරම්භ කරලා මා විසින් මෙය පවත්වාගෙන යනු ලබනවා. අද වෙනකොට අපි බලපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලය වගේම එහි පාරම්භ මණ්ඩපයේ හැටියට කොළඹ පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානයේ ශාඛාවක් හැටියට අපි ප්‍රාචීන භික්ෂු විද්‍යාලය පවත්වාගෙන යනු ලබනවා.
2013 සිට වර්තමානය දක්වා අතිපූජ්‍ය අහුන්කල්ලේ සිරි සීල විසුද්ධි මහානායක හිමිගේ අනුනායක හිමියන් ඇතුළු සුධර්මා කාරක සංඝ සභික නායක ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි ප්‍රධාන සංඝාවාසල ලෙස මහා කප්පින වලව්ව ප්‍රතිනිර්මාණය කර ඉදිකරන්නට වූ අතර ශ්‍රී දීරානන්ද මහා මංගල නමින් බද්ධ සීමා මාලකයක් ඉදිකරන්නට විය. 2013 වර්ෂයේදී අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අති උතුම් මහානායක පදවියට පත්වෙන්නේ සිරි සද්ධම්ම වංශපාල ගණාචාර්ය මහා මහෝපාද්‍යය අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මහානායක පදවියට පත්වෙනකොටම මම නිකායේ සමලේකකාධිකාරී ධූරයට පත්වෙනවා. ඒ වගේම මහානායක හාමුදුරුවන්ගේ නිර්දේශය මත මහා කප්පින වලව්ව විහාරස්ථානයක් හැටියට ලියාපදිංචි කරලා එහි විහාරාධිපති ධූරයත් මා වෙත පවරනවා. 2013 වර්ෂයේ ඉඳලා මේ වෙනකොට අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු සුධර්මා කාරක සංඝ සභික නායක ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි මේ වෙනකොට ප්‍රධාන සංඝාවාසයේ හැටියට මහා කප්පින වලව්ව ඒ සැලැස්ම අනුව අපි ප්‍රතිනිර්මාණය කරලා ඉදිකරනු ලැබුවා. ඒ වගේම ශ්‍රී දීරානන්ද මහා මංගල නමින් බද්ධ සීමා මාලකයක් ඉදිකලා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය වෙනුවෙන් තුන්මහල් භික්ෂු නේවාසිකාගාරයක්, ඒ වගේම දෙමහල් පුස්තකාල මන්දිරයක් හා පන්ති කාමර, ඒ වගේම එකවර 100ක් නමකට දානය වළඳන්න පුළුවන් ප්‍රමාණවත් දානශාලාවක්, ඒ වගේම බුද්ධ මන්දිර, චෛත්‍ය රාජානන් වහන්සේ ආදී අංග සම්පූර්ණ මූලස්ථාන විහාරයක් ඇටියට මේ අවුරුදු 12-13 අතර කාලයේදී මට පුළුවන්කමක් ලැබුණා. විශේෂයෙන්ම මාදු නදියේ පැවතුණු උදුකුක්කේප සීමා මාලකයත් නැවත ඉදිකරන්න පුළුවන්කමක් ලැබුණා. ප්‍රාචීන භික්ෂු විද්‍යාලය වෙනුවෙන් තුන්මහල් භික්ෂු නේවාසිකාකාරයක්, දෙමහල් පුස්තකාල මන්දිරයක් මෙන්ම එකවර 100ක් නමකට දානය වැළඳීමට හැකි දානශාලාවක්, බුද්ධ මන්දිර, චෛත්‍ය රාජානන් වහන්සේ මෙන්ම අංග සම්පූර්ණ මූලස්ථාන විහාරයක් ගොඩනැගීමට අප නායක හිමියන් පියවර ගන්නට විය. එමෙන්ම අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ ලංකාව පුරා විහෙර විහාර 520ක්, භික්ෂූන් වහන්සේලා 4000කට අධික ප්‍රමාණයක් වැඩ සිටින නිකාය පාර්ශවයක්, උන් වහන්සේලාගේ විනය කර්ම, සංඝ කර්ම ආදී සියලු වැදගත් සංසිද්ධි ගොඩනැගීමට සියලු දායකත්වය ලබා දුන් අප නාහිමියන් අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහා ලේකකාධිකාරී පදවියෙන් පිදුම් ලබන්නට විය. 2017 වර්ෂයේදී අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහා ලේකකාධිකාරීන් වහන්සේ හැටියට වැඩ කළ ආචාර්ය අතිපූජ්‍ය දිමියාවේ අමරවංශ නායක හාමුදුරුවන් වහන්සේ අනුනායක පදවියට පත් වෙනකොට නිකාය කාරක සංඝ සභාව මා වෙත අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහා ලේකකාධිකාරී පදවියත් පිරිනමන්නට යෙදුණා. මේ දක්වා එම තනතුරේ කටයුතු සිද්ධ කරගෙන යනවා. අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ සමලේකකාධිකාරීන් වහන්සේ විදියට මූලස්ථානය ගොඩනගමින් සිදු කරපු ශාසනික සේවය තේරුම් ගත්ත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව යනු පාර්ශව 22කින් සමන්විත ලංකාව පුරා වෙහෙර විහාරස්ථාන
4,000කට ආසන්න සංඛ්‍යාවක් අයිති භික්ෂූන් වහන්සේලා 14,000ක් පමණ වැඩ ඉන්න ප්‍රධානම නිකාය. එම නිකාය පරිපාලනය වන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකකාධිකාරී පදවියකට මාව පත් කරගත්තා. මා හිතන්නේ ඒ වෙනකොට මට નિયમિત වයස වස් ප්‍රමාණයක් නොතිබුණත් ව්‍යවස්ථාව පවා සංශෝධනය කරලා මට අධ්‍යාපන ප්‍රකාශන හා ධර්ම දූත අංශය භාර සහකාර ලේකකාධිකාරීන් වහන්සේ හැටියට 2013 වර්ෂයේ ඉඳලා 2022 වර්ෂයේ දක්වා අවුරුදු 10ක් මා එක දිගට සමස්ත අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් සේවය කළා. පැවිදීමේ නිපහන් තමන් වහන්සේගේ නිකායේ සම ලේකකාධිකාරී ලෙස මූලස්ථානය ගොඩනැගමින් කළ ශාසනික සේවාව තේරුම්ගත් අමරපුර මහා සංඝ සභාව සහකාර ලේකකාධිකාරී පදවියට උන්වහන්සේ පත් කරගත්තා සේම ඒ සඳහා නිසි වයස් සම්පූර්ණ නොවූ හේයින් ව්‍යවස්ථාවද සංශෝධනය කරන්නට විය. වර්ෂ 2022දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී පදවිය උන්වහන්සේ සතු වූ අතර මේ දක්වා එම පදවියේ කටයුතු කරනු ලබයි. සංඝ සභාව මගින් සරුසාර සසුන්කිත නමින් කුල දරුවන් පැවිදි කිරීමේ වැඩසටහනක් මෙන්ම නිවාස නොමැති අසරණ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ලබා දීමේ ව්‍යාපෘති, භික්ෂු පුහුණුවීම්, යතිවර සුරක්ෂා ආදී වැඩසටහන් උන්වහන්සේ මූලිකත්වයෙන් සිදු කරන්නට විය. මහා සංඝ සභාව විසින් සරුසාර සසුන්කිත යනුවෙන් කුල දරුවන් පැවිදි කිරීමේ වාර්ෂික වැඩසටහන, එවැගේම බුදුපුත් මාපිය සරණ යනුවෙන් නිවාස නොමැති අසරණ දෙමව්පියන් වෙනුවෙන් සාමණේරයන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ලබා දීමේ ව්‍යාපෘති, එවැගේම භික්ෂු පුහුණුවීම්, එවැගේම අමරපුර යතිවර සුරක්ෂා, අමරපුර චිරරාත්‍රඥ ආදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අපි මේ වෙනකොට ඉදිරි සැලැස්මක් අනුව වැඩ කටයුතු සිදු කරමින් යන බවත් ප්‍රකාශයට පත් කරනවා. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙකු ලෙස කටයුතු ආරම්භයේ සිටම උන්වහන්සේ ලත් දැනුම අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමට ග්‍රන්ථ රාශියක් රචනා කළ නාහිමියන් මේ වන විට ධර්ම ග්‍රන්ථ 20කට අධික සංඛ්‍යාවක් මෙන්ම ස්වාමින් වහන්සේලාගේ චරිත කතා 30කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ. තවද කලක් පුරාවට එකතු කළ පාලි වචන මාලාවක් පාලි සිංහල ශබ්දකෝෂයක් ලෙස මේ වන විට සකසමින් පවතී. එය අනාගතයේදී විශාලම පාලි සිංහල ශබ්දකෝෂය බවට පත්වේවි. වර්ෂ 2005 බලපිටිය සිරි පවරින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පදවියත් වැලිතර මහා කප්පින්න බලව්ව සීමාමාලකයේ විහාරාධිපතිත්වය සඳහාද අප හිමියන් සුදුසුකම් ලබන්නට විය. මා ලත් දැනුම අනාගතය සඳහා සුරක්ෂිත කිරීමට ග්‍රන්ථ කීපයක්ම රචනා කළා. ඒ අතරින් 1999 වර්ෂයේදී තමයි මුල්ම ධර්ම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ විමසීමක් කියන ග්‍රන්ථය. ඉන් අනතුරුව ඔබේ සංඥාව නිර්වුල්ද, පාරාසරිය, බුදුරදුන් හා ඉන්ද්‍රිය සංවරය, එවැගේම මජ්ක්‍ධිම නිකාය අට කතාවේ 4 වෙනි භාගය සිංහලට පරිවර්තනය කිරීම, එවැගේම වැලිතොට ධර්මදේශනා නමින් ධර්මදේශනා කාණ්ඩ පොත් හැටියට 5ක් මේ වෙනකොට ප්‍රකාශය කරලා තියෙනවා. සුධම් නද නමින් තවත් ධර්ම දේශනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළා. එවැගේම
බුද්ධ කාලීන භික්ෂු අර්බුද කියන තේමාව යටතේ මා කරපු දර්ශනපති උපාධි නිබන්ධය විසුද්ධි මාර්ගය සීල නිර්දේශයේ සිට ශේෂ කසින නිර්දේශය දක්වා පළවෙනි නිර්දේශ 5 කාණ්ඩ 4ක් හැටියට පෙළ පදගතාර්ථය පරිකථා විස්තර ඇතුළත්ව රචනා කළා. ඊට අමතරව ධර්ම ග්‍රන්ථ හැටියට කුඩා ධර්ම ග්‍රන්ථ 20කට අධික ප්‍රමාණයකුත් නායක ස්වාමීන් වහන්සේලාගේ චරිත කතා 30කට ආසන්න ප්‍රමාණයකුත් මා රචනා කරලා මුද්‍රණය කරලා නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඒන් විශේෂ වෙනවා මාගේ විෂය පාලි විෂය මා මේ වෙනකොට පාලි ගාථා බන්ධනයෙන් නායක ස්වාමින් වහන්සේලා 4 නමකගේ චරිත කතා පාලි ගාථා පොත් හැටියට රචනා කරලා විස්තර කරලා තියෙනවා. මෙසේ දශක ගණනාවක් පුරාවට උන්වහන්සේ විසින් සිදු කළා වූ අනේක විධ මෙහෙය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා පිටිවහලක් වී ඇත. දක්ෂ තරුණ හැකියාව ඇති හික්මීමක් ඇති ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙත විහාරස්ථානයේ පරිපාලන කටයුතු පවරා ඒ පිළිබඳ ගුරු හිමිනමක් ලෙස ශාසනික කටයුතු දෙස බලා මැදහත් සිතින් සතුටු වීමට උන්වහන්සේ නිහතමානී විය. ජාත්‍යන්තර සබඳතා ඇතුළු විදේශීය වශයෙන් යම් යම් සමන්ත්‍රණ සාකච්ඡා උත්සව සඳහා සහභාගී වී සබඳතා පවත්වා ගන්නටත් කටයුතු කරන්නට විය. මේ වර්ෂයට අවුරුදු 48යි. ඒ වගේම පැවිදි වෙලා අවුරුදු 35යි. උපසම්පදාවට පත් වෙලා අවුරුදු 25යි. මා හිතන්නේ මෙතරම් තරුණ වයසකදී මේ තරම් ශාසනික වශයෙන් බාරදූර වගකීම් රාශියක් ලැබුණේ සසර පුරුද්දක් හැටියට හා සසර පැවිදිභාවයේ පුරුදු පුහුණු කරපු නිසා කියන දේ තමයි නිතරම මගේ හිතේ පවතින්නේ. ඉතින් මේ වෙලාවේදී මා පුණ්‍යානුමෝදනාත්මකව මේ ශාසනික ගමන් මගේදී මාව පැවිදි කළ මාගේ ගුරු දේවයන් වහන්සේ අපවත් වී වදාළ රාජකීය පඬිත ශාස්ත්‍රපති වැලිතර සුධම්ම නායක හාමුදුරුවෝ ඇතුළු ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා ගුරුවරු හැම දෙනාම මතක් කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මාගේ පියාණන් වහන්සේ ඇතුළු සියලුම දායක දායිකාවන් හැම දෙනාම සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මහා නායක හාමුදුරුවන් වහන්සේලා ප්‍රදාන සියලුම භික්ෂු මහා සංඝරත්නයටත් මට උදව් කරන සහයෝගය දක්වන ඒ වගේම මාගේ දයාබර මෑණියන් ඒ වගේම පවුලේ ඥාතීන් ඇතුළු දායක කාරකාදී හැම දෙනාටමත් මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. මේ ගමන් මගට සහයෝගය දායකත්වය අනුග්‍රහය දැක්වීම පිළිබඳව ඔබ හැම දෙනාම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. වසර 48ක් පුරාවට පැවිදි දිවියේ බහරදූර වගකීම් රාශියක් ඉටු කරමින් නිහතමානී ශික්ෂණකාමී යතිවරයාණන් නමක් ලෙස ධර්ම මාර්ගයේ පැහැදිලි මඟ කියා දෙන සංසාරයෙන් ලද පින් මහිමයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරන රාජකීය පඬිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී නාහිමියන් චිරාත් කාලයක් ආයුරාරෝග්‍ය සම්පත්තියෙන් වැට සිටින සේක්වා.